Hi. So ada Calgary ඉඳලා Winnipeg ආවා almost 13-hour drive එකක්. I think Calgary වලින් හවස තමයි පිටත් වුනේ. I think උදේ 6 වෙනකොට Winnipeg වලට ආවා. I think Winnipeg වලට ආවට පස්සේ මට මතක් වුණා අපෙන් තක්ෂිල මුලින්ම කාලේ හිටපු මගේ ක්ලයන්ට් කෙනෙක්. තක්ෂිල ඇත්තට මට මේල් එකම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ තක්ෂිලගේ ආන්ටි ඉන්නවා කැල්ගරි වල. ඉතින් එතකොට එයා තුරු තමයි මට තක්ෂිල අපිව කන්ටැක්ට් කරන්නේ. ඉතින් තක්ෂිල මුලින්ම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි විනිපෙග් වලට එන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රොවින්සස් ගොඩක් වෙලාවට සජෙස්ට් කරනවා. මොකද PR එක ගන්න තරමක් ලේසි නිසා. ඉතින් අපි තක්ෂිලත් එක්ක කතා කරලා බලමු කොහොමද තක්ෂිලගේ වැඩ ටික කොහොමද ස්ටඩීස් කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් තක්ෂිල කොහොමද? හොඳයි නෑ හොඳින් ඉන්න. තක්ෂිල කොහොමද මුලින්ම අපි කතා කරමු කොහොමද ඔයාගේ ස්ටුඩන්ට් පර්මිට් ප්‍රොසෙස් එකේ ඉඳගෙන මොන කාලෙද පටන් ගත්තේ? එතකොට මෙහෙට ආපු ප්‍රෝග්‍රෑම් එක මොනවාද? අපි චුට්ටක් කතා කරමු ගැන. අපි මම හිතන්නේ PR permit process එක පටන් ගත්තේ late 2021. මට මතකයි නොවැම්බර් වගේ study permit එක මට හම්බුණා. එතකොට මම කැනඩාවට ආවේ ඇත්තටම spring intake එක course එකට University of Winnipeg Collegiate එකට. මම මාර්ච් තමයි මෙහි ආවේ. so ඒ course එක මම කරා මාස 8ක් so අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත. ඊට පස්සේ එතනින් මම extension එකක් දැම්මා work study permit extension එක. ඊට පස්සේ මම study කරා Red River College වල. මගේ course එක ඉවරයි. so දැන් මම work permit එකේ මුලින්ම මල්ලි කොලෙජියට් එකේදී ඔයගොල්ලන් ඒකේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒක මාස කීයක මාස 8ක ප්‍රෝග්‍රෑම් එකක්? ඔව් අපි ඒක මම කරේ මාස 8ක ප්‍රෝග්‍රෑම්. මාස 8ක ප්‍රෝග්‍රෑම්. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකට එනකොට අපිට තෝරගන්න වෙනවද කොහොමද ඒ ප්‍රෝග්‍රෑම් එකේ අපිට ස්පෙસિෆික් ඒරියාස් තියෙනවද ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද ඒක? ඒකේ ජෙනරල් එක ෆවුන්ඩේෂන් එකක්ද? yes so general foundation එක තිබ්බේ. ඒගොල්ලන් දෙනවා අපිට අපේ ලංකාවේ තියෙන qualifications බලලා කොච්චර modules ගණක් කරන්න ඕනද කියලා. මට මතක විදිහට මට modules 8ක් වගේ තිබ්බේ. කොහොමවත් මම modules 10ක් කරා. ඒගොල්ලන් general idea එකක් දෙනවා. මේ සමහර ඒවා mandatory තියෙනවා. සමහර ඒවා optional තියෙනවා. ඉතින් ඒවා select කරලා තමයි course එක complete කරන්න ඕනේ. course එක complete කරන්න. perfect. ඊට පස්සේ එතන ඉවරනට පස්සේ ඔයා apply කරා Red River College එකට. Red River College එකේ මොකද මම program එක කරන්නේ? මම කරේ අයියේ automotive technician course එක කරේ. ඒකේ අවුරුද්දක certificate course එකක් කරනවා. certificate program එක කරා. එතකොට ඒකෙදි මොනවාද මේලි මුගන්නන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ? ඒකේ technician course so basically fixing cars තමයි මේ Ben එක තියෙන්නේ. ඒකෙත් තියෙනවා ඔයා select කරන්න ඕන modules වගේක්. so basically yeah fixing cars. ඊට පස්සේ එතනින් පස්සේ PGWP එකට apply කරා. ඊට PGWP එක ඔයාට හම්බුනේ 1 year program එක. එතකොට මේලිම certificate program එක ගත්තන් පස්සේ තක්ෂිලගේ 1 year certificate program එකක් කරේ. එතකොට එතනදී මුලින්ම ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට ආවා. එතනින් ඉක්වල් කරා grade 12 වලට. එතකොට ඒක තමයි මිනිමම් රික්වයර්මන්ට් එකක් මෙහි කොලෙජ් එකකට හරි එහෙම නැත්නම් යුනිවර්සිටි එකකට හරි එන්ටර් වෙන්න. එතනින් පස්සේ Red River College එකට ගිහිල්ලා එතනින් ඒ ප්‍රෝග්‍රෑම් එක කළා. ඊට 1 year PGWP එකක් තක්ෂිලට හම්බුණා. ඊට පස්සේ 1 year PGWP එකකින් පස්සේ දැන් තක්ෂිලට වුණා ඒක එක්ස්ටෙන්ඩ් කරන්න. අපි පොඩ්ඩක් ඒ කතාවත් කියමු. තක්ෂිල කොහොමද එක්ස්ටෙන්ඩ් කරපුවේ? so මාට අවුරුද්දකින් අවුරුද්දක work permit හම්බුනේ. yes ඒකෙන් මම එතකොට මගේ PR process එක තමයි මට I couldn't go anywhere. ඒකේ හින්දා මගේ employer ගේ යටතෙන් මම මේ work permit එක හම්බුනා. තියෙන අපි ගොඩක් work permits කරනකොට අපේ ලංකාවේ එන කට්ටියට employersලා ගොඩාක් කැමතියි. මොකද ඒගොල්ලන් හරිම honest මහන්සියලා වැඩ කරනවා. ඒක නිසා employersලා ගොඩක් support කරනවා. ඒගොල්ලන්ට කියන්නේ employerට තේරෙනවා value එකක් තක්ෂිල ගැන. ඒක නිසා තක්ෂිලට support කරලා තියෙනවා. දැන් ඒ process එකේ තමයි work permit එක extend කළා. ඊට පස්සේ interim authorization එක ඇවිල්ලා. ඒතකොට ඒ work permit එක එනකන් තමයි තක්ෂිල එන්නේ. ඒතකොට technically තක්ෂිලට හම්බ වෙනවා 2 year work permit එකක් ඒක base කරගෙන. එතනින් පස්සේ එතකොට එතකම තක්ෂිල already apply කරලා තියෙනවා provincial nominee program එකට. Manitoba provincial nominee program එක. එතකොට ඊට පස්සේ තක්ෂිල මුලින්ම කරලා තියෙන එකට EOI එක apply කරලා තියෙනවා expression of interest. එතකොට එතන apply කරලා එතනින් invitation එකක් එනකන් තමයි එන්නේ. එතකොට තක්ෂිලගේ process එක වෙන්නේ mainlyම EOI එක ඒ කියන්නේ expression of interest එකට apply කරලා තියෙනවා. එතනින් invitation එකක් ආවට පස්සේ තක්ෂිලට පුළුවන් තක්ෂිල create කරපු profile එකේ තියෙන documents එක upload කරලා තක්ෂිලට nomination එකට apply කරන්න. ඊට පස්සේ nomination එක ආවට පස්සේ provincial Manitoba province එකකින් provincial nomination එක ආවට පස්සේ ඒක 6 months valid වෙනවා.
එතනින් පස්සේ තාක්ෂිලට පුළුවන් PR එකට ඇප්ලයි කරන්න. ඒක non express පාත්වේ එකක්. ඒතර එතනින් පුළුවන් තාක්ෂිලට PR එක ගන්න. ඒත් එක්ක මම තාක්ෂිලට ඇඩ්වයිස් කරා එක්ස්ප්‍රස් සෙන්ට්‍රික් ප්‍රොෆයිල් එකකුත් ක්‍රියේට් කරන්න. මොකද ඒකත් මොකද තාක්ෂිල වැඩ කරන්න දැන් සුපර්වයිසර් කෙනෙක් විදියට ඒක හයි ස්කිල් ජොබ් එකක්. එතකොට තාක්ෂිලට almost 1 year working experience තියෙන නිසා එක්ස්ප්‍රස් සෙන්ට්‍රික් ප්‍රොෆයිල් එකකුත් ක්‍රියේට් කරන්න පුළුවන්. ඒත් එක්කම මෙන්ටෝබා නොමිනී ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න පුළුවන් තාක්ෂිලට එක්ස්ප්‍රස් සෙන්ට්‍රික් එකක් තියෙනවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි ක්ලයන්ට්ස් අහන ප්‍රශ්නයක් තමයි මම එක්ස්ප්‍රස් සෙන්ට්‍රික් ස්ට්‍රීම් එකේද යන්නේ එක හොඳ non express සෙන්ට්‍රික් ස්ට්‍රීම් එකේද යන්නේ එක හොඳ කියලා. මම ගොඩක් වෙලාවට අපේ ක්ලයන්ට්ස්ලට ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරනවා එක්ස්ප්‍රස් සෙන්ට්‍රික් ස්ට්‍රීම් එකේ යන්න. මොකද හේතුව ඒක තරමක් ෆාස්ට් non express වලට වැඩි. but anyways invitation එකේ ඉන්නේ මොකකින්ද ඒක choose කරලා කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි තාක්ෂිලගේ කතාව. ඉතින් ඔයගලන්ට පේනවා ලංකාවේ young age එකෙන් ඇවිල්ලා right මැන්ටෝබා වල දැනට සුපර්වයිසර් කෙනෙක් අතන මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා මෙහි කම්පැනි එක. ඉතින් අපිට හරි ආඩම්බරයි. මට පර්සනලි හරිම ආඩම්බරයි. almost අවුරුදු 3කට පස්සේ මම 2022 වල විනිපෙග් වලට ආවා. ඒකට තමයි තාක්ෂිලා එකපාරක් හමුණා. දැන් 2025 වල හම්බෙලා තියෙනවා. හැබැයි තාක්ෂි ඉස්සරහදී පලෙන්ජසන පොඩ ලැජ්ජයි. දැන් නම් හැබැයි හොඳට කතා කරනවා. මම හිතන්නේ ඒ කැනඩියන් එක්ස්පීරියන්ස් නිසා තමයි තාක්ෂිලට එක වෙලා තියෙන්නේ. ඒ ස්කිල්ස් එක ඇත්තරම එම්ප්ලොයර් දැකලා ඒක නිසාම තාක්ෂිලට ඒ ප්ලේස් එක හම්බෙලා තියෙනවා. තාක්ෂිල ආඩම්බරයි. ඇත්තරම හොඳට වැඩ ටික කරගන්න. ඉස්සරහට වගේ වැඩවලට අනිවාර්යෙන් සපෝට් කරනවා. විශ් කරනවා. thank you so much.